එලෝ පැටියෝ ඔයා මං එපු තෑග්ගට ආසද? මම ඔයාගෙන් CBR එකක් නිල්ුවේ. ඔයා මට මදුරු බයික් එකක් නෙවලා තියෙන්නේ. මේ සැරේ මදුරු බයික් එකක් එව්වේ මං ගාව සල්ලි තිබ්බේ නෑ පැටියෝ. ඒකයි. මං පස්සේ අරන් දෙන්නම්කෝ මගේ මෑණිකට. හරිද? අනේ ඉතින් දුකෙන් ඉන්න එපා මට දුකයිනේ. හරි ඒකට මං කමන්නේ ඉතින් නෑ මට බබා. ආදරේනේ. ඒ වුණාට මගේ උපන්දිනේට මට Apple ෆෝන් එක හම්බෙයි නේද? ඕන එකද? බලමු. මං අරන් දෙන්න බලන්නම්කෝ. මොකද දන්නවද? පුතාගේ ඉස්කෝලේට සල්ලි දාන්න එපා. මිනිහගෙන් නම් මට වැඩක් නෑ. ඔයා ඉන්නවනේ ඒ මට. කියන්නේ මට Apple ෆ්‍රෙන්ඩ් ෆෝන් එකක් එක තියෙනවා ගෙවන්න. හම්බෙන්නේ. පස්සේ බලමුකෝ. මං දන්නවා ආට මට වටා මම දන්නවා ආට ඉතින් ඔය දුකෙන් ඉන්න එපා මං බලමුකෝ කියලානේ කිව්වේ. කමන්නේ මං අරන් දෙන්නම්. ඔයාට අරන් දෙන්න නැති දෙයක් තියෙනවද? බලමු කියන්නේ ඉතින් බෑ කියන එක තමයි. එහෙම නෑ ඉතින්. හරි මං අරන් දෙන්නම්කෝ. හරි මං අරන් දෙන්න මං ණය වෙලා හරි එහා පැත්තේ කාන්තියක් අගෙන් සල්ලි ඉල්ලලා හරි මං ඔයාට අරන් දෙන්නම්කෝ. පාඩනේ. කොහොමත් අපි ලංකාවට ඇවිල්ලා බඳින එකනේ. හරිද? ආදරේ. ආදරේ මං ඔයාට. මන් නිදාගන්නද මට හරි පැටියෝ නිදා ගන්න ඔයා. හරි. උත්තරනායි අඩු උඹ ඔය ගෑණිකින් කරලා කොහමද බං ඔය ගෑණි වතාරින්නේ? හරි සිම්පල්. මේකනේ මචං. මොකක් හරි හොර මගුලක් තියනවා කියලා රණ්ඩුවක් ඇද්දා. බැන්න කුණු හර්ප දෙක තුනක කිව්වා. බ්ලොක් කරා. සිම්පල්. මේ හරක් මේ. නම්බුනාම සල්ලි වාගේ ඇති කොල්ලෙක් අක්කේ නුඹ හොයාගත්ති හොඳ වැඩි මල් උස පෙනුමද දැක්කේ